11 වෙනි ප්‍රශ්නේ. 1 3 5 7 ලෙස අංක කර ඇති නොනැඹුරු චතුස්තලාකාර ධාතු කැටයක් දෙවරක් උඩ දැමූ විට යටි අතට පිහිටන මුහුණතේ ඉලක්කම් දෙකේ එකතු ලෙස 10 ලැබීමේ සම්භාවිතාව සොයන්න. 1 3 5 7 තමයි ලකුණු කරලා තියෙන්නේ. එකපාරක් උඩ දැම්මහම කතන්දරයක් නෙමෙයි අහන්නේ. දෙපාරක් උඩ දැම්මහම මොකක් හරි මේ මොකක් හරි නෙමෙයි 10 ලැබෙන්නේ කොහොමද කියලා තමයි අහන්නේ. 10 ලැබීමේ අවස්ථා කීයක් තියෙනවද කියලා තමයි හොයා ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි 10 ලැබීමේ සම්භාවිතාව ලියන්න පුළුවන් වෙන්නේ. එතකොට අපිට ඕන දේවල් දෙකයි සම්භාවිතාව ලියන්න අපිට අවශ්‍ය දේවල් දෙකක් තියෙනවනේ මොනවද? නියති අවකාශය ඕනේ. ඒ කියන්නේ වෙන්න පුළුවන් සිදුවීම් සියල්ල කීයක් තියෙනවද කියන එක ඕනේ. සියලු සිදුවීම් ගණන කීයද කියන එක. වෙන්න පුළුවන් හැම අවස්ථාවක්. සහ මේ අපෙන් අහන එකට අදාළ අවස්ථා ගණන. ඒ අතරින් මේ අහන එකට අදාළ අවස්ථා ගණන කීයද කියන එක ඕනේ. දැන් මේක අහන්නේ ධාතු කැටේ දෙපාරක් උඩ දාලා ලැබෙන අංක දෙකක් සටහන් කරගන්නවා. ඒ දෙකේ එකතුව 10 වෙන්නයි ඕනේ. ඒකේ සම්භාවිතාව තමයි අහන්නේ. එතකොට මම දෙපාරක් මේක ලියා ගන්නම්. සාමාන්‍ය කෙටි ප්‍රශ්න වලට මේ වගේ සිදුවීම් දෙකක් පරීක්ෂණ දෙකක සිදුවීමක් ඇවිල්ලා නැහැ. මේකෙදි තියෙනවා මේ සාමාන්‍ය දෙක පත්‍රයේ එක පත්‍රයේ B කොටසේ ප්‍රශ්නෙට තමයි පරීක්ෂණ දෙකක් දීලා ඒකට කොටු දලක් හරි එහෙම නැත්නම් රුක් සටහනක් හරි අඳින්න දෙන්නේ B කොටසේ. මෙතන තියෙන්නේ තරණ රුක් සටහනක් අඳින්න ඕන සිද්ධියක් තමයි. රුක් සටහනක් නෙමෙයි කොටු දලක් අඳින්න ඕන සිද්ධියක් තමයි තියෙන්නේ. අපි දැන් මේ වුණාට මේක කෙටියෙන් කරන්න ඕන ඉඳලා රුක් මේක කොටු දල අඳින්නේ නැහැ. හරි. මෙහෙම හිතමු. අපිට ඕනේ දෙකයි දේවල්. මොනවාද? වෙන්න පුළුවන් සියලු සිදුවීම් ගණන කීයද සහ මේ අහනකට අදාළ සිදුවීම් කීයද කියන එක. ඒකෝට අපිට සම්භාවිතාව භාගයක් විදිහට ලියන්න පුළුවන් නේ. සියලු සිදුවීම් ගණන හොයාගත්තොත් මෙහෙම හිතන්න පුළුවන්. පළවෙනි පාර එක වැටිලා දෙවෙනි පාර මේ හතරෙන් ඕන එකක් වැටෙන්න පුළුවන්. එතකොට අවස්ථා හතරක් තියෙනවා. පළවෙනි පාර තුනත් එක්ක මේ හතරෙන් ඕන එකක් වැටෙන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනි පාර 3 දෙවෙනි පාර 1 පළවෙනි පාර 3 දෙවෙනි පාරත් 3 පළවෙනි පාර 3 දෙවෙනි පාර 5 පළවෙනි පාර 3 දෙවෙනි පාර 4 එතන අවස්ථා 4යි ප්‍රතිඵල 4යි ඊට පස්සේ පහත් එක්කත් ඔය විදිහටම මේ 4 වැටෙන්න පුළුවන් හතත් එක්කත් මේ 4ම වැටෙන්න පුළුවන් එතකොට සියලු සිදුවීම් ගත්තොතින් වෙන්න පුළුවන් දේවල් ඔක්කොම තියෙනවා 4යි 8යි 12යි 16යි පැහැදිලිද සියලු සිදුවීම් ගණන ඔක්කොම 12ක් තියෙනවා. කොහොමද ගත්තේ? එකත් එක්ක මේ හතර පාරකට වැටෙනවා. ඒ කියන්නේ හතර පාරකට නෙමෙයි මේ හතරෙන් එකක් වැටෙන්නේ. එතකොට වෙන්න පුළුවන් දේවල් ගත්තොත් එකත් එක්ක වෙන්න පුළුවන් දේවල් හතරක් තියෙනවා. තුනත් එක්ක වෙන්න පුළුවන් අවස්ථා හතරක් තියෙනවා. මේ දෙකත් එක්කත් එහෙමයි. එතකොට 4 වරක් 4 16යි. වෙන්න පුළුවන් සියලු සිදුවීම් ගණන එහෙනම් 16ක් තියෙනවා. නියත අවකාශයෙන් යටට එන්නේ. දැන් අපෙන් අහන සිදුවීමට අදාළ ප්‍රතිඵල කීයක් තියෙනවද කියන එක උඩට එන්නවා නේ. අහන්නේ මේ කියපු මම දැන් පෙන්නපු සිදුවීම් අතරින් එකතුව 10 වෙන සිදුවීම් ගණන කීයද කියලා. දැන් අපිට ඒක හොයාගන්න ඉච්චර අමාරු නෑ. එකත් එක්ක මේ ටිකකින් මොකක් එකතු කරත් 10 හැදෙන්නේ නෑ. තුනත් එක්ක මෙතන 7 එකතු කරොත් 10 හැදෙනව නේද? ඒ කියන්නේ එකක් තියෙනවා. පහත් එක්ක 5 එකතු කරොත් 10 හැදෙනවා. හතත් එක්ක 3 එකතු කරොත් 10 හැදෙනවා. සිදුවීම් 3කදී විතරයි එකතුව 10 වෙන්නේ. එහෙනම් මේකෙදි උඩට එන්න ඕනේ 3යි. උඩට එන්න ඕනේ 3යි. සියලු සිදුවීම් 16යි මේ අහන එකතුව 10 වෙන සිදුවීම් 3යි. එතකොට 16න් 3යි.